කියලා. ඉතින් මේ Pinterest account එකක් අනිවාර්යෙන්ම ඕන වෙනවා ඔයාලා affiliate marketing කරද්දී වගේම වෙබ්සයිට් වලට ඔයාලගේ traffic ගන්නත් ගොඩක්ම වටින ප්ලට්ෆෝර්ම් එකක් තමයි මේක. ඔයාලා content දාගෙන strategy එකට දාගෙන ගියොත් අනිවාර්යෙන්ම වෙබ්සයිට් එකට traffic සහ affiliate sales ගොඩක්ම මේකෙන් යවා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු අද හරියටම කොහොමද Pinterest account එකක් හදාගන්නේ කියලා. ඉතින් මේකෙදී මම වීඩියෝ සීරීස් එකකට කඩලා වීඩියෝ 5කට 6කට විතර කඩලා තමයි මේක ගේන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු අද කොහොමද Pinterest account එකක් හරියටම හදාගන්නේ කියලා. ඉතින් මේ විදිහට web browser එකක් open කරගෙන Pinterest කියලා ඔයාලා search කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට Pinterest කියලා search කරගත්තට පස්සේ එන පළවෙනි link එක උඩ click කළා මෙන්න මේ වගේ pinterest.com කියන එක URL එක තමයි open වෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ තමයි පළවෙනියටම ආවට පස්සේ interface එක පෙන්වන්නේ. ඉතින් මම මේ විදිහට දකුණු පැත්තේ කෙළවරේ තියෙන sign up button එක උඩ click කරගන්නවා. ඉතින් මම මේ විදිහට sign up button එක උඩ click කරගත්තට පස්සේ මෙන්න මේ වගේ loading එකක් වෙනවා. ඉතින් load වුණාට පස්සේ ඔයාලට email එක තෝරන්න එවි. email එක තෝරාගත්තට පස්සේ මෙන්න මේ වගේ enter you date of birth කියලා තියෙනවා. ඉතින් ඔයාලගේ birthday එක දාගෙන create account දෙන්න ඕනේ. create account දුන්නට පස්සේ ඔයාලා pitch එකක් තියෙනවනේ. ඒ කියන්නේ foot නම් foot ඒ වගේම category වලට අදාළව niche එකක් තෝරගන්න ඕනේ. ඉතින් මම මේ විදියට මගේ category එකට අදාළව නමක් දෙනවා. මම මෙන්න මේ විදියට near wife කියන නම තමයි තෝරගත්තේ. ඉතින් මම මෙතන continue දෙනවා. how do you identify කියලා තියෙනවා. ඉතින් මෙතෙන්ට ඔයාලා ස්ත්‍රීද පුරුෂද කියලා දාන්න ඉන්නේ. ඉතින් මේ විදියට male කියලා මම දාගන්නවා. ඊට පස්සේ ඔයාලගේ language එක සහ country එක තෝරන්න එනවා. ඉතින් මම මේ විදියට මම USA ටාගට් කරලා තමයි කොහොමත් කරන්නේ මේ Pinterest account එක. මම මේ විදියට USA කියලා දෙනවා country එකට. ඒ වගේම English language එක හැමම තියාගන්නවා. මෙතෙන්දි මම language එකට. ඉතින් ඊට පස්සේ එනවා ඒ කියන්නේ ඔයාලා interest category එකක් තෝරන්න තමයි ඉන්නේ. මෙතෙන්දි මම කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට ඔයාලා දාන්න බලාපොරොත්තු වෙන category එකේ මේවා තෝරගන්න. ඉතින් මම මේ විදිහට මට අදාළ category එකේ දේවල් තෝරගෙන continue to you feed කියන එක උඩ ටික් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහටම තමයි feed එකත් ඔයාලගේ හැදිරෙන්නේ. අර අතන තෝරගන්න ඒවා අනුව තමයි. ඉතින් මම මේ විදිහට ඉතුරු setting ටිකත් හදාගන්න profile icon එක උඩ ක්ලික් කරනවා. මේ දකුණු පැත්තේ තියෙන දකුණු පැත්තේ profile icon එක උඩ ක්ලික් කරාට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක business account එකක් විදිහට convert කරගන්න. ඊට පස්සේ ගොඩක් features enable වෙනවා. ඉතින් අපි business account එක enable කරගත්තට පස්සේ අපි බලමු කොහොමද මේ features ටික මොනවදයි අපිට enable වෙන කියලා. ඉතින් මේ විදිහට මගේ profile icon එක උඩම තියෙනවා convert business account කියලා. මම ඉන්නේ ඒක උඩ click කරගත්තට පස්සේ update to free business account කියලා තියෙනවා. ඉතින් මෙතෙන්දී ඔයාලට එනවා personal account එකේ business account එකයි compare කරලා වගේ publishing tool. මේක personal account එකට enable වෙලාමයි ඉන්නේ auto. business account එකේ enable වෙලාම තියෙනවා ads manager. ඒ කියන්නේ ads එක run කරන අර Facebook ad වගේ ads run කරන්න පුළුවන් business account එකේ. ඒ වගේම insight and analytics personal account එකේ analyze කරන්න එහෙම බෑ. business account එකට ඒක පුළුවන්. ඒ වගේම credit and offer මේකේ පුළුවන්. ඒක අපි ඉතින් මම මේ විදියට update දෙනවා. update click කරගත්තට පස්සේ මෙන්න මේ වගේ loading එකක් වෙනවා. ඊට පස්සේ describe you business මේකේ ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. මම මේ විදියට online පළවෙනි එක දාගන්නවා. ඊට පස්සේ පළවෙනි එක දීලා next දෙනවා. ඊට පස්සේ ඔයාලගේ business name එකක් දෙන්න තියෙනවා. ඉතින් මම මේ විදියට business name එකට මගේ කලින් name එකම දෙනවා. ඊට පස්සේ country and residence එකට United States දෙන්න. ඊට පස්සේ
වෙබ්සයිට් එකක් තියෙනවා නම් වෙබ්සයිට් එකක් දෙන්න පුළුවන්. මට මේ වෙලාවෙදි වෙබ්සයිට් එකක් නැහැ. ඉතින් මං I don't have a website කියන එක උඩ ක්ලික් කරගන්නවා. ඔයාලට පස්සේ උනත් ඇඩ් කරගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක. දැම්ම නම් ඕන වෙන්නේ නැහැ. ඔඩියන්ස් එකක් පොඩ ග්‍රෝ කරගන්නකොට වෙබ්සයිට් එකක් දාලා තියෙන එක ගොඩක්ම හොඳයි. ගොඩක්ම හොඳයි. ඉතින් දැම්ම නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ග්‍රෝ වෙනකොට දාගත්තාම හොඳටම ඇති. ඉතින් මම මේ විදිහට ඒකත් I don't මට වෙබ්සයිට් එකක් නැහැ කියලා ඊට පස්සේ next දෙනවා. ඊට පස්සේ a few more details what are you business goal මෙන්න මේ ටික ඔයාලා කැමති එකක් දාගන්න පුළුවන්. මම මේ විදිහට online sale කියන එක දාලා ඔයාලගේ කැටගරි එක අහනවා. ඉතින් මම මේ විදිහට other දෙනවා. ඊට පස්සේ interest in running at Pinterest කියන එක උඩ I'm interest කියලා දාලා ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේ ටික දාගෙන next day ගන්නවා. ඊට පස්සේ where world you like start කියන එක උඩ මේක skip කරලා යන්න පුළුවන් ඔයාලට කැමති නම්. ඉතින් ඔන්න ඔය වගේ තමයි business account එකේදී එන්නේ interface එක. ඊට පස්සේ ඔයාලට කරන්න පුළුවන් ඔයාලට අර දකුණු පැත්තේ convert business account කියන එක ආවේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට දකුණු පැත්තේ profile icon එක උඩ click කරගෙන setting යන්න. setting වලට ගිහිල්ලා account manage යන්න. account manage ගියාට පස්සේ තියෙනවා convert to personal account. මම දැන් business account එක business account එකක් විදිහට convert කරලා තියෙන නිසා තමයි මේ වගේ පෙන්වන්නේ. ඉතින් ඔයාලගේ එහෙම ආවේ නැත්නම් අර business account එක අර දකුණු පැත්තේ මම කරගත්ත විදිහට ආවේ නැත්නම් මෙතනින් තමයි කරගන්න තියෙන්නේ. ඉතින් මම ඒකත් පෙන්නුවා. හරි අපි බලමු ඊළඟ step එක මොකක්දයි කියලා. ඊට පස්සේ edit මම ඉතින් edit profile ගිහිල්ලා මට මගේ ප්‍රොෆයිල් පිච්ච එකක් දාගන්නවා. ඉතින් මම මේ විදිහට මම මේකටම ඩිසයින් කරපු ප්‍රොෆයිල් පිච් එකක් තියෙනවා. ඉතින් ඒක දාගෙන නේම් එකට මම කලින් දාපු එකම නියට් වයිප් කියන එකම දාලා තියෙන්නේ. ඉතින් about එකක් දාගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් chat gpt එකට කියලා about එකක් දාගන්න. ඊට පස්සේ pronounce එක he him කියන එක දාන්න පුළුවන්. ඔයාලට කැමති එකක් නොදාන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. වෙබ්සයිට් එකක් දාන්න තියෙනවා. පස්සේ ඔයාලට මම කිව්වේ පස්සේ වෙබ්සයිට් එකක් දාන්න. ග්‍රෝ වෙනකොට ඕඩියන්ස් එකක් හැදීගෙන එනකොට වෙබ්සයිට් එකක් දාම ගොඩක් හොඳයි. ඉතින් දැම්ම දාලා වැඩක් නැහැ. ඉතින් මෙතනින් දාගන්න පුළුවන් වෙබ්සයිට් එකක් ඒ වගේම යූසර් නේම් එකක්. අනිවාර්යයෙන්ම මේකේ ඔයාලට අදාළ යූසර් නේම් එකක් දාගන්න. මගේ ඊමේල් එකේ තිබිච්ච යූසර් නේම් එක තමයි නිකම්ම හැදිලා තියෙන්නේ. ඉතින් මම මේ විදිහට යූසර් නේම් එක රීනේම් කරගන්නවා මගේ අලුත් නේම් එකේ විදිහට. ඊට පස්සේ ඔයාලට ඊමේල් එකක් දාන්න එනවා. ඕවා ඔයාලට කැමති නම් දාගන්න පුළුවන්. අවශ්‍ය මේ කියලා නැහැ. අත්‍යවශ්‍ය මේ කියලා. ඉතින් ඔන්න ඔය වගේ තමයි ඔය ටික වෙනස් කරගෙන සේව් දෙනවා. සේව් දුන්නාට පස්සේ අපි ආපහු ප්‍රොෆයිල් අයිකන් එක උඩ ක්ලික් කරලා මේ වගේ ප්‍රොෆයිල් එකට යනවා. ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් බැනර් එකක් දාගන්න. මේක ප්‍රොෆයිල් එක අනිවාර්යයෙන්ම ලස්සනට හදලා තියාගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට බැනර් එකක් දාගන්නවා. බැනර් එක browse දීලා මෙන්න මේ විදිහට බැනර් එකක් මම හදාගෙන තියෙනවා AI වලින්. එන්නේ ඒක ගානට ඇඩ්ජස්ට් කරලා සේව් දෙනවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට තමයි බැනර් එකක් පෙන්වන්නේ. මේකේ අලුතෙන් ආපු අප්ඩේට් එකක්ද කොහෙද මේකේ ඉන්ටර්ෆේස් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මම කලින් කරගෙන යනකොට මීට සතියකට දෙකකට විතර කලින් වෙනස් විදියකට තිබුණේ. හරි ඒ වැඩක් නැහැ. අපි බලමු. ඊට පස්සේ ওই විදියට තමයි ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. ඊට පස්සේ වැදගත්ම දෙයක් තියෙනවා. ඔයාලා දැන් ටාගට් කරන නිච් එකක් තියෙනෝනේ. ඉතින් ඒකේ සබ් කැටගරි තියෙනවා. ඉතින් ඒකේ සබ් කැටගරි වලට බෝඩ් කියලා වෙන වෙනම නිකන් අර YouTube එකේ ප්ලේලිස්ට් වගේ හදා ගන්න පුළුවන්. ඉතින් අපි මේකට දාන්න කලින් ඔයාලගේ කැටගරි එකක් හිතාගෙන ඒකේ සබ් කැටගරි වලට කඩා ගන්තාම ඊට පස්සේ වීඩියෝ අප්ලෝඩ් කරනකොට ගොඩක්ම ලේසි කන්ටෙන්ට් දානකොට. ඉතින් මම මේ විදියට බෝඩ් එකක් හදාගන්නේ කොහොමදයි කියලා කියමු. ඉතින් බෝඩ් එකක් හදාගන්නේ සේව් කියන එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට සේව් කියන එක උඩ ක්ලික් කරගත්තට පස්සේ ක්‍රියේට් දෙන්න දකුණු පැත්තේ කෙළවරේ තියෙන. ඊට පස්සේ බෝඩ් නේම් එක දෙන්න. ඉතින් ඔයාලා තෝරගත්තා නම් කැටගරි එකක් ඒ කැටගරි එකට අදාළව සබ් කැටගරි මේ
වෙන් කළ දෙන්නේ කියලා chat GPT එක දාගත්තට පස්සේ සිංහලෙනුත් පුළුවන් ඕනේ නම් ඉතින් මෙහෙම සබ් කැටගරි කැඩල් දෙන්නේ කිව්වට පස්සේ chat GPT එක ලියලා දෙනවා මේ විදිහට සබ් කැටගරි. ඉතින් මම මේ විදිහට ලියාගත්ත සබ් කැටගරි එක මේ විදිහට දාගන්නවා කොපි කරගෙන ඇවිල්ලා පේස්ට් කරගන්නවා මම මේ විදිහට හදාගත්ත එක. ඊට පස්සේ ක්‍රියේට් දෙනවා. ක්‍රියේට් දුන්නට පස්සේ ඔන්න ඔය විදිහට තමයි ඕපන් වෙන බෝඩ් එක. ඊට පස්සේ ඔයාලට තව වැඩක් කරන්න තියෙනවා. ඒ වගේම අර සබ් කැටගරි හදාගනිද්දී වෙබ් ඩිස්ක්‍රිප්ෂන් එකකුත් හදලා දෙන්නේ කියලා chat GPT එකට කියන්න ඕනේ. chat GPT හරි Gemini හරි. ඉතින් මම මේ විදිහට සබ් කැටගරි එක හදාගෙන ඒකට ඩිස්ක්‍රිප්ෂන් එකකුත් දෙන්නේ කියපු නිසා මට මේ විදිහට ලියලා දීලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකකුත් අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන එක ගොඩක්ම වටිනවා. ඉතින් මම මේ විදිහට දකුණු පැත්තේ තිත්තුන ක්ලික් කරලා ඊට පස්සේ edit board කියන එක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ edit board ක්ලික් කරගත්තට පස්සේ description එකක් දාන්න එනවා. ඉතින් මේ විදිහට ඔයාලා ChatGPT එක දීපු description එක මම මේ විදිහට මේකේ paste කරගන්නවා. ඊට පස්සේ description එක paste කරගත්තට පස්සේ මම මේ විදිහට done දෙනවා. ඔන්න ඔය විදිහට තමයි account එකක් හදාගෙන board එකක් හදාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු හරියටම SEO කරලා කොහොමද pin එකක් කියන්නේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න කියලා. එහෙනම් ගිහින් goodbye.